Hi guys, good morning. දැන් වෙලාව 5යි. අද අපි ෆීල්ඩ් විසිට් එකක් යන තමයි හදන්නේ. යන්නේ අපි ගාල්ලට. ඉතින් උදේම කට්ටිය ඇවිත් ඉන්නවා. එහෙනම් අපි යමු. අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චීන භාෂා විශේෂ උපාධිය හදාරන අය. ඉතින් අද අපි ෆීල්ඩ් විසිට් එක යන්නේ චයිනීස් ලැන්ග්වේජ් එකේ අපි තියෙන යුනිට් එකකට. ඒ තමයි බිස්නස් චයිනීස්. අපි උදේම ඒ කියන්නේ 4:00 විතර කැම්පස් එකට ආවා. ඒ වුණාට 5:10 විතර තමයි අපි කැම්පස් එකෙන් පිටත් වුනේ. කොහොම හරි මාකුඹුරෙන් දාපු හින්දාද කොහෙද හයිවේ හරහා අපි ඉක්මනටම ගාල්ලට ආවා. සාමාන්‍යයෙන් 7:10 විතර වෙනකොට ගාල්ලට එන්න පුළුවන් වුණා. ගාල්ලට ඇවිත් අපි ඉස්සෙල්ලාම ගියේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. උදේ කෑම අරගත්තට පස්සේ අපි ගෝල්ෆ් ෆෝර්ට් එකේ එක ෂොප් වලට ගිහින් අපිට ඕනි කරන ඇසෙස්මන්ට් එකට අදාළ කරුණු එකතු කරන්න ගත්තා. අපි ගෝල්ෆ් ෆෝර්ට් එකට ගිහින් ඒ අපිට ඕනි කරන ඩීටේල්ස් එකතු කරගෙන අපි ටිකක් වෙලා ගෝල්ෆ් ෆෝර්ට් එකේ ඇවිතලා අපි ඊළඟට ගියේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න. ඒ හිටවලක් තියෙන්නේ ඒ කටවතාවක වෙලා කියලා ඔය මේ සංකේත දාලා තියෙනවා. ඉතින් වලින් ගණකා දෙන්න කල්බොත් වෙනවා. වීඩියෝ අරගෙන උඩ තමයි දෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බැලුවට පස්සේ අපි ආවේ මඩල් දූපත පැත්තට. ඒ බෝට් සවාරියකින්. හරිම සහ ලස්සන අත්දැකීමක් අපේ ජීවිතේට අද නම් එකතු කරගන්න පුළුවන් වුණා. ශීෂේ ආශා හයි කියන ඔයාලා මොකද හිතන්නේ මේ අත්දැකීම ගැන? I'm shotgun. ෂෝට්. යා යා. හරි. දුලා ඔයාලා මොකක්ද කියන්නේ තියෙන මේ ගමන ගැන? ඇත්තටම සුපිරියා. ප්‍රියද? කවදාවත් මම ලොකු අත්දැකීමක්. අනේ මේක ඒක හොඳට මේ තියෙන්නේ කිරල. කිරල බීම ගෑස්ටික් වලට ගොඩක් හොඳයිලු. ඉතින් අපේ යාළුවෝ කීප දෙනෙක්ම රස බැලුවා. කැම්පස් නිසා මොකද කරේ අපි හැමෝටම ගෑස්ටික් නේද? ඔයාලට මතකයිද ජින්නයි උපාලි ජීවත් වෙච්ච මඩල් දූපත? බෝටු සංචාරයෙන් අපි අන්තිමට ගියේ මඩල් දූපතට. ඊට පස්සේ අපි උණවටන බීච් එක පැත්තට තමයි ගියේ. මේ තමයි අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එකේ අන්තිම පැය කිහිපය. අපිට හරිම සතුටුයි. මොකද අපි පළවෙනිටම ෆීල්ඩ් විසිට් එකක් ගියේ අද. අපේ බැච් 4ම එකතු කළත් අපිට ඉන්නේ හරිම සුළු පිරිසක්. ඒ වුණාට අපි හැමෝම හරිම විනෝදයෙන්, හරිම සතුටින් සහ හරිම එකමුතුකමින් අපේ මේ ෆීල්ඩ් විසිට් එක එන්ජොයි කළා. ඔයාලට පේනවත් තුන්වෙනියටම නටන්නේ කවුද කියලා? ඒ තමයි අපේ ලෙක්චර්. අපේ කට්ටියක් නාන අතර තමයි අපි ඔය සින්දු කියන්නේ. හවස් වෙනකම් බීච් එකේ ඉඳලා දවසම ඇවිත් අපිට මහන්සි වෙනන් දැනුන්නේ. කැම්පස් ජීවිතේ මේ දවස නම් අපිට කවදාකවත් අමතක වෙන එකක් නෑ. අපි ආයෙත් vlog එකකින් හම්බ වෙමු. Bye.